අයිබෝනේ සුබ දවසක් වේවා. ඉතින් මම අද ගෙන යන්නේ YouTube short video upload කරන විදිහට. ඉතින් දන්නවා short video ඉතින් හොඳට views එන වීඩියෝ වර්ගයක් කියලා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද short video upload කරන්න කියලා. හරි. ඉතින් අපි බලමු කොහොමද මේ short video upload කරන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් ඔයාගේ YouTube app එක open කරගන්න. open කරගෙන මෙන්න මෙතන මේ ධන ලකුණක් වගේ තියෙන ධන ලකුණ උඩ එකපාරක් ඔබන්න. හරි ඉතින් ඔයයි ධන ලකුණ උඩේ ගුවාම මෙන්න මේ වගේ තැනකට එන්නේ. ඉතින් මෙතන වීඩියෝ ෂෝට් live post කියලා ඉතින් ඔයාට යටින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඕනනම් ඔන්න රතු පාට නිකන් ඔය රවුමක් වගේ තියෙන අන්න එතනින් ඕනනම් රෙකෝඩ් කරලා ඇඩ් කරන්නත් පුළුවන්. ඒබන් නැත්නම් ඔයාට ගැලරියෙන් ඇඩ් කරන්නත් පුළුවන්. ඉතින් මම මේ ඇඩ් කියන එකට යනවා ගැලරියෙන් ඇඩ් කරන්න ඕන නිසා. ඊට පස්සේ කෙලින්ම යන්නේ මගේ ගැලරියට. හරි අපි බලමු ගැලරියට ගියාට පස්සේ අපිට අවශ්‍ය කරන ෆොටෝ එක උඩ එකපාරක් ඔබලා ඔයාට පේනවා පල්ලෙහා next කියලා බටන් එකක් තියෙනවානේ. next කියන බටන් එක උඩ එකපාරක් ඔබන්න විතරයි ඔයාට තියෙන්නේ. ඊට පස්සේ අපි නිකන් විස්තර එහෙම ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ next දෙන්න ඔයාට අවශ්‍ය වෙන පින්තූරේ තෝරලා තෝරන්න කියලා. හරි ඊට පස්සේ එතන next දුන්නාම මෙන්න මෙතනින් මේ done දෙන්න. හරි ඊට පස්සේ මේක නිකන් processing වෙයි. ඒ කියන්නේ load වෙයි. හරි ඉතින් මට මතක් කරන් දෙයක්ත් තියෙනවා. ඊට පස්සේ මේකේ විස්තර ටික ඔයාලට දෙන්න තියෙනවා. හරි ඊට පස්සේ මෙතනින් ඉස්සුවා මෙන්න මේ next දෙන්නේ හරිය දුන්නාම හරි දැන් තමයි විස්තර ටික දෙන්න තියෙන්නේ. ඉතින් මට පොඩි මතක් කිරීමක් තියෙනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න. හරි. ඉතින් මම මුලින්ම කරන්න ඕනේ මේක නිකන් thumbnail එකක් වගේ add කරන්න ඕනේ. ඒකට කරන්න ඕනේ මෙන්න මෙතන මේ pencil mark එක උඩට එකපාරක් යන්න. අන්නේ pencil mark එක උඩ එකපාරක් තිබුවාම මේ විදිහට වගේ නිකන් හරි ඉතින් pencil mark එක උඩ එකපාරක් තිබුවා මෙන්න මේ වගේ තැනකට මෙන්න මෙතනින් ඔයා ඉතින් කැමති thumbnail එකට වගේ නිකන් ඉස්සරහට පේන්න වගේ කැමති රූපයක් දාලා ඉතින් මම මෙන්න මේ රූපේ දාලා මෙන්න මෙතනින් මේ හරිය දෙනවා. ඊට පස්සේ මේ නිකන් description එක වගේ දාන්නේ short video වල. ඉතින් මම short video මම description එක වගේ මම දැන් දානවා. ඉතින් මම මේ විදිහට දානවා ඉතින් මගේ description එක. ඉතින් අනිවාර්යයෙන්ම short video එකක් දානවා නම් short කියලා දාන්න. ඉතින් මම hashtag එක දාලා short කියන එක දානවා. ඉතින් ඔයාගේ channel එකත් ඉතින් එහෙම මේකට දාන්න පුළුවන්. ඉතින් මම channel එකේ නමත් මේකට දැන් දානවා. හරි ඉතින් මම දැන් channel එකේ නමත් දැම්ම. ඉතින් මම දැන් මගේ නිකන් title එක වගේ නිකන් අර මොකද්ද description එක වගේ එක දාලා ඉවරයි. හරි දැන් කරන්න ඕනේ අපි මෙන්න මෙතෙන්ට යන්න. මෙතෙන් ඉහළ private කියන එක උඩ එකපාරක් ඔබන්න. මෙන්න මෙතන private කියලා එකක් තියන්නේ. private කියන එක මෙන්න මෙතන මේ public කියන එකට දාගන්න. දාගෙන මෙන්න මෙතනින් back වෙන්න. back කරලා මෙන්න select audience කියලා තියෙනවා. select audience කියන එක උඩ එකපාරක් ඔබලා මෙන්න මෙතන මේ no දෙන්න. no කියන එක tick එක දෙන්න. tick එක දීලා මෙතනින් back වෙන්න. හරි ඊට පස්සේ back කළා ඔයාට ඕන නම් ඔයාගේ location එක එහෙම මෙන්න මෙතනින් location එක ඕන නම් ඔයාගේ දාන්න පුළුවන්. ඉතින් මම එහෙම කරන්නේ. ඉතින් මම මෙතනින් මම comment මම on කරලා තියෙන්නේ. ඔයාට ඕන නම් පුළුවන් comment off කරාම ඉතින් මම මෙන්න comment on කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔක්කොම මට දැන් හරි කියලා හිතනවා. ඉතින් මම දැන් මෙන්න මෙතන මේ upload short කියන එක දෙනවා. ඊට පස්සේ මේ short video එක upload වෙනවා. අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක් තමයි short video එකක් කියන්නේ සාමාන්‍යයෙන් විනාඩියක වගේ කාලයක් තියෙන වීඩියෝ එකක්. අනිවාර්යයෙන්ම විනාඩියක් හරි නැත්නම් විනාඩියට අඩු වීඩියෝ එකක් හරි edit කරගෙන හොඳට තියාගන්න. ඊට පස්සේ මේ short video එක අපිට upload කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මෙතන මේ upload short කියන එක දෙනවා. ඊට පස්සේ මේ short video එක upload වෙනවා YouTube එකට. ඉතින් මේ දින්නේ short video එක තමයි ඉතින් මේ විදිහට දැන් අප්ලෝඩ් වෙන ගමන් දැන් තියෙන්නේ. හරි. ඉතින් මම දැන් තව මම වීඩියෝ තුනින් මම දාලා තියෙ YouTube එකට මේ තියෙන ඒවා. මෙන්න මේ වීඩියෝ තමයි ඉතින් logo හදන ඩිසයින් එහෙම logo හදන ඒවා. ඔය වගේ ඉතින් වීඩියෝ දාලා තියෙන්නේ. මම channel එක subscribe කරන්න කියලා ඉතින් මත් ආදරේ මතක් කරනවා. හරි එහෙනම් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බෙමු.